ඩොක්ටර් මේ දියවැඩියාව සහ හයිපෝතයිරොයිඩිසම් එහෙමත් නැත්නම් මේ ගලගණ්ඩේ කියන රෝග දෙකේ සමාන රෝග ලක්ෂණ තියෙනවද? ඔව් අනිවාර්යයෙන් සමාන ලක්ෂණ කිහිපයක්ම අපිට දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වරෙහි සිදුවන වෙනස්කම්. හයිපෝතයිරොයිඩිසම් තියෙන රෝගියෙක් නම් බර වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. දියවැඩියා රෝගියෙක්ගේ ගොඩක් අය සමහරවිට කෙට්ටු වෙනවා. ඊට අමතරව වැඩක් කරද්දී තියෙන මහන්සි ගතිය තමයි ටයර්ඩ්නස් ගතිය. ඊට අමතරව ඇඟට තියෙන පණ නැති ගතිය, බොඩි වීක්නස් ගතිය, ඒ ගතිය. ඊට අමතරව මතකයේ තියෙන ගැටලු. ආයුර්වේද විදිහට ගත්තොත් එහෙම ගලගණ්ඩේ කියන රෝග දෙකටම පොදු ලක්ෂණ කිහිපයක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට ඩොක්ටර් කොහොමද අපි මේක වෙන් කරලා අඳුනගන්නේ? දියවැඩියාව කියන රෝගය ගත්තොත් එහෙම තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මුත්‍ර පිටකිරීමේ තියෙන ඇති වෙන වෙනස්කම්. උදාහරණයක් විදිහට ඒ වාර ගාන වැඩි වෙන්න පුළුවන්. නැත්නම් පිට කරන මුත්‍ර ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. නැත්නම් ඔය දෙකම වැඩි වෙන්න පුළුවන්. හයිපෝතයිරොයිඩිසම් කියන රෝගියෙක් නම් බර වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. නමුත් බහුලව දකින්න පුළුවන් බර වැඩි වෙන. එතකොට ඩොක්ටර් මේ දියවැඩියාව සහ ආයුර්වේදයේ ගලගණ්ඩේ කියලා හඳුන්වන මේ රෝග දෙකටම ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. රෝගියෙක් ඔය කියන ලක්ෂණ පවතිනවා නම් වෛද්‍යවරයා වෙත යොමුනාට පස්සේ ඒ රෝගයට අදාළ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනවා.